පුතේ. ඉතින් අද ඔයගොල්ලන්ට අපි ලස්සන කතන්දරයක් කියලා දෙන්නයි යන්නේ. ඔයගොල්ලෝ දන්නවද පුතේ අර ගිරව් දෙන්නයි කතාව? ඒ කියන්නේ පුතේ ගිරව් දෙන්නෙක් හිටියා වුණ. එක ගහක හිටිය ලොකු හුලඟක් ඇවිල්ලා නේද මාමේ? ඔව් මාමේ. එක ගහක හිටිය ලොකු හුලඟ ඇවිල්ලා එන කුමාරට ආවා. ඒතර දුවේ පුතේ දරුවනේ ඒ ගිරව් දෙන්න දෙපැත්තට වීසුණා. ඒ වර්ෂාවට. එතකොට ඒ ගිරව් දෙන්න කොයි පැත්තට ගියේ කියලා ඔයගොල්ලෝ දන්නවද? එක ගිරවෙක් ගියා තාපස් සක්නේ පැත්තට. තාපස්ගේ තාපස් සක්නේ පැත්තට ගියා. තව ගිරවෙක් හිටියනේ. ඒ ගිරව මොකක්ද දන්නවද කරේ? ඒ ගිරව ගියා හුරු පල්ලියට. ඒක මොකද නේද දන්නවද? එතකොට පුතේ මේ හරි පුතේ. ඉතින් මේ දෙපැත්තකට වැටිච්ච හින්දා ඒගොල්ලෝ දෙන්න දෙවිදිහක් වුණා. ඔබ කණ්ඩායම වැඩිච්ච පැත්ත ළම ගිරව හොරු කතා කරන විදිහට කතා කරන්න ගත්ත දවසක් උතනින් ඇවිදගෙන යනවා ඒ පාර දිගේම එක සිල්වත් බමුණේ. එක හොරු පැත්ත ඉන්න ගිරව කියනවා ඒ ළඟින් යද්දී මූට ගහපිය කොටපිය මරපිය ඈ එහෙම කියලා බයිනවා. පුණහරකෙන් ඒම පරුෂ වචනෙන් බයිනවා. ඒක දුවේ අර මේ හොඳ පැත්තට ගිරව අපස් වචනේ කතා කරන ගිරව මොකක්ද දන්නේ කරේ? ඒතකොට සිල්වත් කතා කරා. සිල් එන්න කන්න බොන්න ඒ විදිහට වතුර බොන්න එන්න කියලා ඒ විදිහට සාන්තව කතා කරා. දුවයිලා තේින්නේ මොකද මේ කතාව විස්තර කියන්නේ? ඒ කියන්නේ දුවේ පුතේ හොඳ පැත්තට වැටුනොත් කෙනෙක් මොකද වෙන්නේ? හොඳ මගට යනවා. හොඳ මගට යනවා. නරක පැත්තට වැටුනොත් මොකද වෙන්නේ? ඒකයි පුතේ කියන්නේ ආශ්‍රේ හැටියට වෙනස් වීම කියලා කියන්නේ. ආශ්‍රේ හැටියට මොනවා වෙනවද ළමයි? වෙනස් වෙනවා. එහෙනම් පුතේ ලස්සන කතාවක් අනිත් දවසෙත් අපි අරන් එන්නම්. නේද මාම? ඔව් මාම. දුවල්පියා දැන් තේරෙනවද මොකද්ද මේ කතාව කියලා? එහෙනම් දුවල්පියා ඔක්කොටම ආයිබෝවන්. ආයිබෝවන්.